ආයුබෝවන් දෙස් විදෙස් සියලුම දෙනාට සුබ දවසක්. විශ්ව ලංකා ඇස්ට්‍රොලොජි නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. ග්‍රහ මණ්ඩලයේ අතිශයින්ම සොඳුරු ග්‍රහයා වගේම ග්‍රහලෝ සුකුමාලිය මනමාලිය ලෙස හඳුන්වනු ලබන සිකුරු ග්‍රහයා තමන්ගේම රාශි දෙකෙන් එකක් වන වෘෂභ රාශි ගත වීම සිද්ධ වනු ලබනවා 2026 අප්‍රේල් 19 වන දින පස්වරු 3:46ට. එසේ වෘෂභ රාශිගත වන සිකුරු ග්‍රහයා ලග්න කීපයකට මාලවී නම් පංචමහා පුරුෂ යෝගයක් සියලුම ලග්නවලට විෂ්ණු නම් වටිනා යෝගයක් නිර්මාණය කරමින් 2026 මැයි 14 වන දින පෙරවරු 10:53 දක්වා එහි රැඳී සිටිනවා ශෂ්‍යේත්‍ර බලවත්ව. සිකුරු ග්‍රහයාගේ මෙම බලවත් ග්‍රහගෝචරය මේෂ ලග්න ඔබට බලපාන අන්දම ගැන විග්‍රහයක් ගෙන එමටයි අප අද බලාපොරොත්තු වන්නේ. ඊට ප්‍රථම ඔබ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ හොඳ නම් ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. මේෂ ලග්න ඔබගේ ධනස්ථානය වන දෙවැන්නත් විවාහ ස්ථානය වන හත්වැන්නත් සිකුරු ග්‍රහයාට හිමි වනවා. සිකුරු වෘෂභ රාශිගත වන විට සඳු ග්‍රහයාද එහි සිටිනවා උච්ච බලයෙන් යුතුව. රාජ්‍යකාරක රවි ග්‍රහයාද ඔබගේ ලග්න භාවය වන මේෂ රාශියේ සිටිනවා උච්ච බලයෙන් යුතුව බලවත්ව. එමෙන්ම සියලු ලැබීම් ලබා දෙන අයස්ථානය වන 11 වැන්නේ රාහු ග්‍රහයා සිටිනවා මූල ත්‍රිකෝණ බලයෙන් බලවත්ව. එමෙන්ම ඔබගේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා ගෝචරව ගමන් කරනවා වයස්ථානය වන 12 වැන්නේ ශනි ග්‍රහයා සහ දැනට මීන රාශියේ නීචව ගමන් ගන්නා බුධ ග්‍රහයාත් සමග යෝගව. ඒ වගේම භාග්‍යස්ථානාධිපති සහ 12 වැන්නාධිපති වන ගුරු ග්‍රහයා 3 වැන්නේ ඉන්නවා නිවෘත්තව බලවත්ව. කේතු ග්‍රහයා සිටිනවා 5 වැන්න වන සිංහ රාශියේ. එමෙන්ම සෙනසුරු 12 වැන්නේ ගමන් කිරීම මේෂ ලග්න ඔබට අවුරුදු 7මාර්ක ලග්න රාශික තත්වයකට මුහුණ දෙමින් තමයි සිටින්නේ මෙම කාලවකවානුව තුල. ඔබ දැනට ඒ රාශික තත්වයකට මුහුණ දෙනවා වගේම ඔබගේ ලග්නාධිපති කුජ ග්‍රහයා නීචව සිටින බුධ ග්‍රහයාත් සමග 12 වැන්නේ ගමන් කිරීම නිසා ඇති කරන අසුබ ඵල බොහෝ දුරට අවම වේවි සිකුරු රවි සඳු ගුරු යන ග්‍රහයන්ගේ බලවත් වීම නිසා. විශේෂයෙන්ම මෙම සිකුරුගේ බලවත් වීම මත. ඒ වගේම සිකුරු ග්‍රහයා ඔබගේ ධනස්ථානය වන දෙවැන්නේ විෂ්ණු යෝගය නිර්මාණය කරමින් බලවත් වීම ඉතා යහපත් තත්ත්වයක් ඇති කරાવી මේෂ ලග්න ඔබට. සාමාන්‍යයෙන් හොඳ වාසනාවන්ත ප්‍රීතිමත් සුබ කාලයක් වේවි මෙම කාලවකවානුව. ඔබගේ දියුණුවත් මෙන්ම වෙනත් ලාභ ප්‍රයෝජන ඇතිවන කාලයක් වේවි. මිල මුදල් යාමින් ලැබෙන නිතර මිල මුදල් අතේ ගැවසෙන කාලයක් වේවි. ඔබ අන්‍යයන් අතර කැපී පෙනෙන අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක්වෙන චරිතයක් බවට පත්වේවි මෙම කාලය තුල. ඔබගේ වචනය වාක් ශක්තිය යහපත් වේවි. අන්‍යයන්ගේ සිත් ඇදබැඳ ගන්නා හොඳ වාක් ශක්තියක් ඇති වේවි. මේෂ ලග්න හිමි ගායක ගායිකාවන්ට වගේම නිවේදන කටයුතු වල නියැලී සිටින නිවේදක නිවේදිකාවන්ටත් ඉතා සුබ වේවි මෙම කාල සීමාව. රැකී ආරක්ෂා වෙළඳ ව්‍යාපාර දියුණුවටත් ඒවායින් වැඩි ලාභ ප්‍රයෝජනත් අත්වේවි. භෝජන සංග්‍රහ ප්‍රිය සංഭാෂණ තමාගේ සමීපතමයන් සමග ප්‍රීති උත්සවාදියට සහභාගී වීමට අවස්ථාව උදා වේවි. ස්වාමි භාර්යා සම්බන්ධතා දියුණු වේවි. අමුදරුවන් සමග ප්‍රීතියෙන් සතුටින් කල්ගත කිරීමට හැකි වාතාවරණයක් වටපිටාවක් නිවස තුල උදා වේවි. තමන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි කාලයක් වේවි මෙම කාලවකවානුව. ඔබගේ තැන්පත් ධනයේ වර්ධනයක් ඇති වේවි. එමෙන්ම විවාහ ස්ථානය ගැන කියවෙන හවුල්කරුවන් හවුල් ව්‍යාපාර ගැන කියවෙන සමාජ සම්බන්ධතා ගැන කියවෙන හත්වැන්න වන තුලා රාශියේ හිමිකරු
වෙන්නේද සිකුරු ග්‍රහයයි. වෘෂභ රාශිය තුල සිකුරු බලවත් වීම නිසා හත්වැන්නෙන් කියවෙන මෙම කරුණු සම්බන්ධයෙන්ද සුබඵල උදා කරાવી ඔබට. මංගල යෝජනා, මංගල යෝග ආදිය උදා කරાવી. විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි අයගේ එම අපේක්ෂාවන් ඉටු කර ගැනීමට හැකිවන කාලවකවානුවක් වේවි මෙම කාලය. මේෂ ලග්න තරුණ තරුණියන් අතර ආදර සම්බන්ධතා වැඩි දියුණු වේවි. හවුලේ කරන කටයුතු වල දියුණුවක් ඇති වේවි. හවුල් ව්‍යාපාර ආදී දියුණුවට පත් වේවි. ඒවායින් වැඩි ලාභ ප්‍රයෝජන අත් වේවි. සමාජය සමග කරන කටයුතු වල දියුණුවක් වගේම සමාජයෙන් ගෞරව නම්බුනාම ආදිය හිමි වේවි ඔබට. ඒ වගේම දෙවැන්නේ බලවත් වන සිකුරු ග්‍රහයා පස්වන දෘෂ්ටියෙන් 6 වැන්නත්, හත්වන දෘෂ්ටියෙන් 8 වැන්නත්, නවවන දෘෂ්ටියෙන් 10 වැන්නත් දකිනවා. සාමාන්‍යයෙන් සිකුරු 6 වැන්න දැකීම එතරම් සුබ නොවුනත් බලවත්ව ඉන්න සිකුරුගේ පූර්ණ දෘෂ්ටිය 6 වැන්නට වැටීම 6 වන භාවයෙන් නැති කරන අසුබ තත්වයන් බොහෝ දුරට අවම වී සුබඵල උදා කරાવી ඔබට. ඒ අනුව සතුරන්ගෙන් ඔබට ඇතිවන කරදර බොහෝ දුරට අවම වේවි. සතුරන් මිතුරන් බවට පත් වේවි. ලෙඩ රෝග ආදී පැවතියා නම් ඒවා සුවාතට හැරී යම්කිසි සහනයක් ඔබට ගෙන දේවි. සේවක සේවකාදීන්ගේ සහාය ලැබේවි මෙම කාලවකවානුව තුළ ඔබට. ණයට දී තිබූ මුදල් ආපසු ලැබේවි මෙම කාලය තුළ. සුරසල් සතුන් ආදී සතුන් ඇති කරන අයටත් සුබ තත්ත්වයක් උදා වේවි මෙම කාලවකවානුව. එමෙන්ම දෙවැන්නේ බලවත්ව සිටින සිකුරු ග්‍රහයා ඔබගේ අටවැන්න දකිනවා සිකුරුගේ හත්වන දෘෂ්ටියෙන්. කේන්ද්‍රයේ නරකම මාරක ස්ථානය වශයෙන් හඳුන්වනු ලබන අටවැන්න අනිකුත් ග්‍රහයන්ට අසුභ ස්ථානයක් වුණත් සිකුරු ග්‍රහයාට එම ස්ථානය අසුභ වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට සිකුරු සුබඵල තමයි උදා කරන්නේ අටවැන්නට. ශරීර සනීපය, සිතේ සතුට, ප්‍රීතිය ඇති කරાવી මෙම කාලය තුල ඔබට. ගෘහ ජීවිතය තුල සතුට සමගිය ඇති වේවි. අලංකාර වස්තු, රෙදිපිලි, විසිතුරු ඇඳුම් පැළඳුම් ආදිය ලැබේවි මෙම කාල සීමාව තුල ඔබට. ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් වැඩි දියුණු වේවි. තමන් නොහිතන අන්දමේ මාර්ග වලින් හදිසි ධනලාභ ඇතිවීමට පුළුවන් වේවි. යාළු යෙලියන්ගෙන්, ඥාති මිත්‍රාදීන්ගෙන් උදව් උපකාර ලැබේවි. විවාහ සම්බන්ධතා වැඩි දියුණුවට පත් වේවි. සහකාරියගෙන් හෝ සහකරුගෙන් වස්තුව, දේපල, මිල මුදල් ආදිය ලැබේවි මෙම කාලය තුල. සමහර විට හදිසි ලොතරැයි දිනුම් ධන වාසනාව පවා ගෙන දේවි මෙම කාල සීමාවන් තුල ඔබට. කරදර බාධක ආදී පැවතියා නම් ඒවායින් නිදහස් වේවි. හැමෝගේම ආදරය ගෞරවය හිමි වේවි. ගරු සැලකිලි ප්‍රසිද්ධ වීම හිමි වේවි. ඒ වගේම ඔබගේ රැකී ආරක්ෂා ස්ථානය කර්මස්ථානය වන දසවැන්න දකිනවා දෙවැන්නේ බලවත්ව ඉන්න සිකුරුගේ නවවන දෘෂ්ටියෙන්. ඒ අනුව ඔබගේ රැකී ආරක්ෂා දියුණුවට පත් වේවි. රැකියාවේ ප්‍රශ්න, ගැටලු ආදී පැවතියා නම් ඒවා බොහෝ දුරට අවම වේවි. රැකියාවේ උසස් වීම, රැකියාවෙන් වැඩි ලාභ ප්‍රයෝජන අත් වේවි මෙම කාලය තුල ඔබට. ඒ වගේම ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදී සිටින අයගේ ව්‍යාපාර දියුණුවට පත් වේවි. ව්‍යාපාර වලින් වැඩි ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වේවි. විදේශගතව රැකියාවේ යෙදී සිටින මේෂ ලග්න හිමියන්ටත් සුබඵල අත් වේවි මෙම කාලවකවානුව තුල. තමන්ගේ උප්පත්ති කේන්දරයේ සිකුරු බලවත්ව සුබ දෘෂ්ටි ලබා තිබෙනවා නම් මෙම කාල සීමාව තුල මුතු මැණික්, රන් රිදී ආභරණ ආදිය ලැබීමට වාසනාව උදා වේවි. රැකී ආරක්ෂා ව්‍යාපාර ආදියට වැඩි උනන්දුවක්, උද්‍යෝගයක් ඇති වේවි. තමන් කරන කියන කටයුතු වල සාර්ථකත්වයක් මෙන්ම දියුණුවක්ද ඇති කරાવી. ශරීර සනීපය වැඩි වේවි. කලා කටයුතු වල යෙදී සිටින අයටත් සුබ තත්ත්වයක් උදා කරાવી මෙම කාල සීමාව තුළ.
චිත්‍ර ශිල්පීන්, සංගීතඥයන්, ගායකයන්, වාදකයන්, සිනමා ශිල්පීන්, නර්තන ශිල්පීන් සහ සිනපා ශිල්පීන් වැනි කලා ක්ෂේත්‍රයේ සිටින අයටත් ඉතා යහපත් තත්ත්වයක් ඇති කරાવી මෙම සිකුරු ග්‍රහය බලවත් වී සිටින කාලවකවානුව තුළ. කොහොම නමුත් සිකුරු ග්‍රහයා මේෂ ලග්න ඔබගේ ධනස්ථානය වන දෙවැන්නේ බලවත් වීම තුළ සුබඵල වැඩි වශයෙන් උදා කරાવી. ඒ කෙසේ වෙතත් මෙම 2026 අප්‍රේල් 19 වෙනි දින සිද්ධ වෙන සිකුරු මාරුව සම්බන්ධයෙන් ගෙනෙන ලද පලාපල විග්‍රහය සමස්තයක් වශයෙන් පොදු පලාපල විස්තරයක් බැවින් මේෂ ලග්න ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ පිහිටා ඇති ග්‍රහයන්ගේ බලදුබලතා අනුවත් දැනට ගත කරන මහදශ අන්තර්දශා විදශා අනුවත් මේ සඳහන් සුබඵල කෙනාගෙන් කෙනෙකුට වෙනස් වීමට හැකි බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම ඔබ අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර මෙම වීඩියෝ හොඳ නම් ලයික් කරන මෙන් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.